ජීවිතයේ දියුණුව සහ සහනය සොයන ඔබ වෙනුවෙන්ම ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය ඉතාමත් ඉහළම ගුණාත්මක ජ්‍යොතිෂ්‍ය සේවාවක් ඔබට ලබා දීමට ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය සූදානම්. ඔඩියෝ ක්‍රමයට ඔබගේ සම්පූර්ණ පලාපල විස්තරය දැනගන්න කතා කරන්න මෙන්න මේ දුරකථන වලට 077 525 325 077 456 363 ඔබට තිබෙන සියලුම ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යාත්මක ගැටලු निराකරණය කර ගැනීමට මතුගම පාර බුලත්සිංහල සාමශ්‍රී ධර්මජෝති ශිවා පාස්කර රාවෝ ජ්‍යොතිෂාචාර්යතුමා හමුවන්න. දුරකථනය 077 525 325 072 456 363 ජීවිතයේ දියුණුව සහ සහනය සොයන ඔබ වෙනුවෙන්ම ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය ආයුබෝවන් සියලු දෙනාටම ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය විද්‍යා හා වාස්තු විද්‍යා මගින් පවත්වාගෙන යන මෙම channel ඔස්සේ රැඳී සිටින ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටම තව ඕරා කිහිපයක් තුළ උදා වීමට නියමිත බව තිබෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු ඔබ සියලු දෙනාටම සාමය සමගිය සතුට සමාදානය ලබා දෙන සුබම සුබ නව අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ඇත්තටම ඔබ බලයි මොනවද මේ අලුත් අවුරුදු කිට්ටු වෙලා මේ ලබා දෙන වීඩියෝ එක කියලා. ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්න මේ හිටියේ. මම මේවා ගැන කතා කරන්න කැමති නැහැ. ඒ වුණාට මට වගකීමක් තියෙනවා යම්කිසි කෙනෙක් නැත්නම් යම්කිසි කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් යොමු කරපුවම ඒක වැදගත් ප්‍රශ්නයක් නම් ඒ සම්බන්ධව පැහැදිලි කිරීම මගේ වගකීම. ඒ නිසා තමයි මම මේ වගකීම පැහැර අරින්න නැතුව මම යම්කිසි උත්තරයක් ලබා දෙන්න ඕනේ නිසා මම මේ වීඩියෝ එක කරනවා. එහෙම නැතුව කාටවත් දොස් කියන්නවත් නැත්නම් කාටවත් පහර ගන්නවත් මම මේක කරන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්නට ඕනේ. හරියදී හරියට මම පැහැදිලි කරනවා. මම ඇත්තටම දන්න දේ මම ඉගෙන ගත්ත දේ අතර මම ඉගෙන ගත්තේ ලංකාවේ නෙමෙයි කියන එක මම මුලින්ම කියන්න. ලංකාවේ නෙමෙයි මම ඉගෙන ගත්තේ ඉන්දියාවේ. ඒ නිසා මම මේ සම්බන්ධව ගොඩාක් අධ්‍යයනයක් මම කරලා තිබෙනවා, දන්නවා. ඒ නිසා තමයි මම මේ ගැන කතා කරන්නේ. දැන් අපි මාතෘකාව මොකද්ද කියලා බලමු. ඇත්තටම ගොඩාක් අය මගේ කාර්යාලයට මට ඩිරෙක්ට්ම කතා කරලා මගේ කාර්යාලයට නිතර කෝල් දීලා ශ්‍රී ලංකාව තුල ඉන්න අය වෙන්න පුළුවන්, පිටරට ඉන්න පුළුවන් අය වෙන්න පුළුවන්. මට කතා කරලා ආපු ප්‍රශ්නයක් තමයි නොනගත වේලාව සවස වෙනකම් තියෙද්දී කොහොමද මේ ආහාර අනුභවය කිරීම, ලිපර තැල්වීම මේ වගේ දේවල් වලට කොහොමද මේ නැගතක් ලබා දෙන්නේ කියලා මම ගොඩාක් අය ඇහුවා. ඇත්තටම මටවත් මේකට උත්තරයක් ලබා දෙන්න බෑ. මොකද මේක කියන්න ගියොත් එම දොස් කියන්න වෙනවා. එතකොට සමහරයි මාත් එක්ක තරහ වෙයි. මම මේක කතා කරන්න ගියොත් එම මාත් එක්ක තරහ වෙයි. මට බනි. පුනරපෙන් බනි. ප්‍රශ්නයක් නැහැ. මගෙන් කවුරු හරි ප්‍රශ්නයක් ආපුවාම මම ඒකට හරි උත්තරයක් ලබා දීම මගේ වගකීම. ඒ නිසා මගේ ප්‍රේක්ෂකයන්ව මම රවට්ටන්න කැමති නැහැ. හරි දේ හැත්ත දේ දැනගන්න. හරි දැනගෙන ඔබ මම නිර්දේශ කරන වේලාවල් මම අවසාන වශයෙන් මම ලබා දෙන්නම්. ඒ වේලාව හරියට බලලා ඒ වේලාව තුළ ඔබගේ කාර්යවල් කරන්න පුළුවන්. මෙම ප්‍රශ්නයට මම උත්තර දෙකක් ලබා දෙනවා. එකක් ජ්‍යොතිෂ්‍ය විශ්වාස කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් උත්තරය. දෙවෙනි උත්තරය විද්‍යාව විශ්වාස කරන අය වෙනුවෙන් ලබා දෙන උත්තරය. හරි. ඒ නිසා ඔබට කොහොම ගත්තොත් මට ඒක ගැටලුවක් නැහැ. මම ඇත්ත తත්ත්වයේ සත්‍ය తත්ත්වයේ ඔබට පැහැදිලි කරන්න. කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. හරි. තව ඕරාව තිබෙනවා. අලුත් අවුරුද්ද තව දවසක්ම තිබෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරලා ඔබට තීන්දුවල් ගන්න පුළුවන්. හරි. දැන් නොනගත වේලාව ලබා දෙලා තියෙන නොනගත වේලාව රජයේ විසින් ලබා දෙලා තිබෙන නොනගත වේලාවක් උදේ පාන්දර 3යි ගාන ඉඳලා සවස 3යි ගාන වෙනකම්ම නොනගත වේලාවක් ලබා දීලා තිබෙනවා. හරි. ඇත්තටම මේකට
අරන් තිබෙන කාල වේලාව පැය 12යි විනාඩි 48ක් කාලයක්. පැය 12යි විනාඩි 48ක් කාලයක්. ඉතින් මේක කන්වර්ට් කරත් එම අංශක කලාව තප්පරයට මේක කන්වර්ට් කරත් එම ලොකු වෙනසක් මෙතන ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පේන්න තිබෙනවා. හරි? ඒ නිසා මම ඒ ගැන මම කතා කරන්නේ නැහැ. පැය 12ක් කොහමද ගත්තේ? විනාඩි 48ක් කොහමද ගත්තේ? මොනවද මේකේ ඇතුළේ තියෙන સિદ્ધාන්තය කියලා මමවත් දන්නේ නැහැ තාම. ඇත්තට මමවත් දන්නේ නැහැ මොකද්ද මේක කතාව කියලා මම දන්නේ නැහැ. මම දන්න දේ මම කතා කරන්න. අලුත් අවුරුදු උදාව උදේ 9:32ට. මේක කාටවත් බෑ කියලා නෑ කියලා කියන්න බෑ. මේක තමයි හරි වෙලාව. 9:32ට අලුත් අවුරුදු 14 වෙනිදා පූර්ව භාග 9:32ට උදා වෙනවා කියන එක ඇත්ත සත්‍ය. මේ කාටවත් වෙනස් කරන්න බෑ. නමුත් මෙතනදී පාරම්පරික ජ්‍යොතිෂානුකූලව ඒ කියන්නේ Hindu ආගමෙන් වෙන්න පුළුවන් නැත්නම් බෞද්ධ ආගමෙන් වෙන්න පුළුවන් ගන්න පුළුවන් උපරිම කාල වේලාව ඇවිල්ලා පැය 6යි විනාඩි 24ක් පමණයි. අර බිනා පැය 12ක් 48ක් කාලයක් ගත්තේ කොහොමද කියලා මම දන්නේ නැහැ. නමුත් ගන්න පුළුවන් උපරිම මම දන්න තරමට පැය 6යි විනාඩි 24ක් කාලයක්. මේකත් මම 100% මේ හරි නිවැරදි කියලා මම කියන්නේ නැහැ. හරි? එතකොට පුණ්‍ය කාලය ගන්න ඕනේ සම්පූර්ණයෙන්ම ඒක අලුත් අවුරුද්ද උදා වීමට පෙර වෙන්න පුළුවන්, අලුත් අවුරුදු උදා වෙලා පසුව වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම පරතරේ තියනට ඕනේ පැය 6යි විනාඩි 24ක් කාලයක්. එතකොට මේකේ අලුත් අවුරුදු උදාවට කලින් පැය 3යි විනාඩි 12ක් 9:32 අපි කියමු අලුත් අවුරුදු 9:32කට මේ උදා වෙනවා කියලා. එහෙමනම් නොනගත වෙලාවට අපි මොනවද කරන්න ඕනේ? 9:32 සිට අර 3:12 කියනක අඩු කරත් එම 6:20 කියන වෙලාව අපිට උදේ 6:20 කියන වෙලාව එනවා. ඒතකොට මේ වෙලාව නොනගත වෙලාව පටන් ගන්න වෙලාව. නොනගත වෙලාව හරියටම පටන් ගන්න වෙලාව තමයි උදෑසන 6:20 කියන වෙලාව. හරි? එතකොට අලුත් අවුරුදු උදා වෙන්නේ 9:32 නම් උදා වුණාට පස්සේ තියෙන පරතරය ඇවිල්ලා පැය 3යි විනාඩි 12ක්. එතකොට පැය 3යි විනාඩි 12ක් කියලා කියන්නේ 9:32ට අපි එකතු කරනවා 3යි 12 කියන වෙලාව. එකතු කරත් එම 12:44 කියන වෙලාව දවල් 12:44 වෙනකම්ම නොනගත වෙලාවක් තිබෙනවා. හරි? උදෑසන 6:20 සිට පුණ්‍ය කාලේ නොනගත වෙලා කරන පුණ්‍ය කාලේ. හොඳට මතක තියාගන්න පුණ්‍ය කාලේ. පුණ්‍ය කාලේදී මොන දේවල් කරන්න ඕනේ කියන එක පැහැදිලිවම ඔබට බලන්න පුළුවන් ලිත් වලින් සඳහන් වෙලා තිබෙනවා. තව ඔබ ගිහිල්ලා ඉන්ටර්නෙට් වලින් සර්ච් කරන්න ඔබ බලා ගන්න පුළුවන් මේ මොකක්ද මේ නොනගත වෙලාව කියන එක නොනගත වෙලාවදී මොනවද කරන්න පුළුවන් මොනවද කරන්න බැරි දේවල් කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම 6:20 සිට 12:44 දක්වා නොනගත වෙලාව අපිට ගන්න පුළුවන්. එතන අපිට මේ දීර්ඝ ලෙස අර පැය 12යි විනාඩි 48ක් කියන ලොකු වෙලාවක් ලොකු මේ ගත්තේ මොකටද කොහොමද මේක ආවේ කියන මම දන්නේ නැහැ. නමුත් මේක සාමාන්‍යයෙන් මම ඒක ඔබට ඉස්සරහට පැහැදිලි කරනවා. ඒකට ඔබට බලා ගන්න පුළුවන් කොහොමද මේක එයි මේම උනේ කියන එක. හරි? එතකොට මේක වෙලා පාරම්පරික ජ්‍යොතිෂ ක්‍රමයේ අනුව මේක සිදුවෙන දේ. දැන් සාමාන්‍යයෙන් බෞද්ධ ආගම පැත්තෙන් වෙන්න පුළුවන් නැත්නම් Hindu ආගම පැත්තෙන් වෙන්න පුළුවන්. මේක තමයි සත්‍ය ක්‍රමය, හරි ක්‍රමය. ඒ කියන්නේ පැය 6ක් ගත්තා නම් ඇති. හරි? එයි පැයක් දැන් පැය 12 වෙනකන් අපි මේ නොනගත වෙලාවක් හදලා වාඩි වෙ මේ බල ඉන්න අවශ්‍ය නැහැ. හරි? ඇත්තටම මම මේක මේ විද්‍යාත්මක කූලව මම පැහැදිලි කරන්නම්. හරි? දැන් සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනවා. සූර්යා මීන රාශියේ සිටින අංශක ගාන මොකද්ද? දැන් මීන රාශිය තුළ සූර්ය ග්‍රහයා ඉන්නව නම් අංශක ගණනක් තියෙන්න එපායි. එහෙමනම් අංශක 29යි, කලාප 59යි, තප්පර 59යි. මේක තමයි සූර්යා අන්තිම පොයින්ට් එකේ ඉන්න වෙලාව. අන්තිම පොයින්ට් එකේ සූර්ය ග්‍රහයා දැන් මීන රාශියේ කකුලක් තියාගෙන අනිත් කකුල එළියට තියාගෙන ඉන්න වෙලාව තමයි මම කියන වෙලාව. ඒ කියන්නේ මේ අංශක ගානෙන් මම කියන්නේ අංශක 29යි, කලාව 59යි, තප්පර 59යි. එතකොට දැන් මේෂ රාශිය කියලා කියන්නේ අංශක බිඳුවයි, කියන්නේ කලාව බිඳුවයි, තප්පර බිඳුවයි. එතකොට මෙතනදී බිඳුවයි. එතන මෙතනදී තව තප්පරයයි ඕනේ සූර්ය ග්‍රහය මේෂ රාශියට ගමන් කරන්නට. මීන රාශිය සිට මේෂ රාශියට ගමන් කිරීමට තව තප්පරයයි ඕනේ. මේ තප්පරයට අපි විද්‍යාත්මක කූලව කතා කරන මේ අන්තිම තත්පරේ මාරු වීමට අපි කියනවා මේක ගණනය කිරීම ආක්
ඒ කියන්නේ ARC ඉංග්‍රීසියෙන් කියන්නේ ආක් වක්‍ර රේඛා දූරය. ඒ කියන්නේ වක්‍ර රේඛා දුර ප්‍රමාණය. වක්‍ර රේඛා දුර ප්‍රමාණය. මීන රාශිය ඇතුලේ ඇතුළාන්තයේ සිට මේෂ රාශිය ඇතුළාන්තයේ ඒ පරතරය කියලා කියන්නේ වක්‍ර රේඛා. මම දන්න සිංහලෙන් මම කතා කරන්න. මේ වක්‍ර රේඛා දුර ප්‍රමාණය. මේ මීන රාශියට සහ මේෂ රාශියට තිබෙන ඒ දුර ප්‍රමාණය අපි කියන්නේ ARC කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ආක් කියලා කියනවා. ARC දුර. ඒ කියන්නේ අපි මේක length එකේ බලන්න බෑ. දිග අරගෙන length එකෙන් කතා කරන්න බෑනේ. ඒකෝර මේක width එකේ කතා කරන්නත් බෑ. ඒ කියන්නේ දිග පළලෙන් කතා කරන්න බෑ. මේක දිග පළලෙන් බලන පුටුලකින් මැනලා කියන්න පුළුවන්. හරි? අඩි කෝඩුවෙන් මැනලා කියන්න බැරි මේකක් නෙමෙයි. මේක ඇවිල්ලා අපි බලන්නට ඕනේ ආක් ක්‍රමයකින්. ARC ආක් ක්‍රමයක තුල තමයි මේ දුර ප්‍රමාණය අපිට මනින්න ඕනේ. ඉතින් මේක මනින්න තමයි කියලා තිබෙන්නේ. අර මම කියපු වගේම අර ආක් ක්‍රමයකින් කතා කරනවා නම් කොහොමද මේක මේ සිදු වෙන්නේ? එක තප්පරය කියලා කියන්නේ. එක තප්පරය කියලා කියන්නේ 1 arc second. ඒ කියන්නේ එක arc second එක තප්පරය. එක arc second එක තමයි තප්පර 24ක් සූර්ය ග්‍රහයා චලනය කරනවා. ඒ එච්චර ඉක්මනින් සූර්ය ග්‍රහය චලනය වෙනවා. ඒ කියන්නේ 1 එක තප්පරයට එක තප්පරය කියලා කියන්නේ මේක දෙක තප්පරය කියලා කියන්නේ නෑ. එක ආක් සෙකන්ඩ් එකට. එක ආක් සෙකන්ඩ් එකට. එක ආක් තප්පරයට තප්පර 24ක් සූර්ය ග්‍රහය චලනය කරනවා. එතකොට මේක ඔයාලා බලන්න කොච්චර ඉක්මනින් කොච්චර වේගෙන් මේ චලනය වෙනවද කියලා. ඉතින් අපි හිතනවා වගේ මේ ඉබි වේගෙන් ඉබ්බ යන ගමනක් යන්නේ නෑ ග්‍රහයන්. හරි? ඔයගලන්ට බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් සර්ච් කරාන ග්‍රහයන්ගේ චලනීය වේගය ඔයගලන්ට බලන්න පුළුවන්. කොච්චර වේගයෙන් මේ ග්‍රහයන් කරකිනවද කියලා ඔයගලන්ට බලන්න පුළුවන්. හරි? ඒතර එච්චර වේගයෙන් කරකින මේ සූර්ය ග්‍රහයන් මේ විදිහට තමයි එක සෙකන්ඩ් එකට එක ආක් සෙකන්ඩ් එකට ARC එක ආක් සෙකන්ඩ් එකට තප්පර 24ක් චලනය කරනවා. ඔබ දන්නවා මීන රාශියේ සිට මේෂ රාශියට තප්පර 24න් සූර්ය ග්‍රහය ඇවිල්ලා ඉවරයි. තප්පර 24න් ඇවිල්ලා ඉවරයි. ඒතකොට මේක තමයි විද්‍යාත්මක කූලව අපි කතා කරන දේ. ඒතර මෙතන මේ පැය ගාණක් මේ මොනවද බස් එකේ පයින් එනව නෙමෙයි මේ සූර්ය ග්‍රහය. හරි? සූර්ය ග්‍රහය මීන රාශිය ඉඳලා පයින් ඇවිල්ලා බස් එකේ ඇවිල්ලා ආයි පයින් ඇවිල්ලා නෙමෙයි මේ මීන ඊළඟ රාශියට එන්නේ. හරි? මේක හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා තප්පර ගානේ චලනයේ වේගය ඉතාමත් ගින්දර වේගින් කරකිනවා. චලනය වෙනවා. ඒ නිසා මේ ඉතාමත් ඉක්මනින් ඊළඟ රේඛාවට පැමිණෙනවා. හරි? ඒතකොට මේ මීන රාශියේ සිට මේෂ රාශියට තප්පර 24න් එනවා. ඒතකොට අපිට මේ නොනගත වේලාව කියලා කියන්නේ ඇත්තටම විද්‍යාත්මක කූල බලනවා නම් තප්පර 24යි. තප්පර 24යි. right මේ තප්පර 24ක් ඕන නැහැ කියලා කිව්වොත් මේ තප්පර 24ක් බොරු සූර්ය ග්‍රහය තප්පර 24කින් ඊළඟ රේඛාවට එන්නේ නැහැ කියලා බොරුවක් මේක හරියන්නේ නැහැ මේක බොරුවක් කියලා කමක් නැහැ. එහෙනම් අපි මේ විද්‍යාත්මක කූලව මේ තප්පර 24 අපි අරගෙන මේකට අපි පැය 3ක් එකතු කරමුකෝ. කමක් නැහැ. පැරණි ජ්‍යොතිෂානුකූලව අපි පැය 3යි විනාඩි මුලටයි අගටයි අපි පැය 3යි විනාඩි 12ක් අපි මුලට ගමු පැය 3යි විනාඩි 12ක් ඒ වගේ අගටත් පැය 3ක් 12ක් එකතු කරමු. එහෙමනම් එතකොට අපිට හදා ගන්න පුළුවන් මේ සාමාන්‍ය ඒ කියන්නේ මේ කාලේ පුණ්‍ය කාලය කියලා අපි පුණ්‍ය කාලයක් හදා ගන්න ඕන නිසා 9:32කට උදා වෙනවා නම් අපි කරන්නේ මොකද්ද 3:12ක් 9:32කින් 3:12ක් අඩු කරලා 6:20 කියන වෙලාව ලබා ගන්න. එතකොට අර නොනගත වේලාව උදේ 6:20 සිට ඊළඟට 12:44 දක්වා අපි ගණනය කරන්න පුළුවන්. මේක තමයි පැරණි ජ්‍යොතිෂ ක්‍රමය. මේක ජ්‍යොතිෂ විශ්වාස කරන අයට මම කියන්නේ. ජ්‍යොතිෂ විශ්වාස නැති අයට අර තප්පර 24 ගියාට පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. තප්පර 24ක් තමයි නොනගත වේලාව. හරි? මේක හොඳට තේරුම් ගන්නට ඕන. හරි. එහෙමනම් අපි මේ නොනගත වේලාව අදලා ඉවරයි. උදේ 6:20 සිට දවල් 12:44. මේක තමයි ඇත්තටම නොනගත වේලාව. මේ නොනගත වේලාව ගත්තා නම් ඇති. තප්පර 24ක් සූර්ය ග්‍රහය අර රාශියට ගමන් කරන වේලාවක් ගන්නවා නම් හරි? මේ පැය ගාණක් පැය 12ක් ගන්න අවශ්‍ය නැහැ. එතකොට මේ අංශක ගාණින් බලනකොට කීයද? අංශක නෙමෙයි කලාව 30ක් පැනලා. හරි? එතකොට මේක නිකන් බීලුවක් වගේ වෙනවා. ඒ නිසා මේ නොනගත වෙලා එච්චර දුරට අපි යන්න ඕනේ අවශ්‍ය නැහැ. තප්පර 24යි මෙතන තිබෙන්නේ. ඒ නිසා මේ තප්පර 20ට අපි ඕනනම් තව පැය 3ක් වැඩි කරගත්තා. කමක් නැහැ. තව 6ක් ගන්න අවශ්‍ය නැහැ. තව මේ 3ක් එකතු කරලා තව 6ක් කියලා නොනගත වෙලාව ගන්න අවශ්‍ය නැහැ. මේක හොඳට තේරුම් ගන්න. හරි? මේ සූර්යා මේ වගේ සංක්‍රාන්ති වෙනවා කියලා කියන්නේ මේ මේෂ රාශිය මේ මීන රාශිය මේෂ රාශියට ගමන් කරන කාල සීමාව විතරක් නෙමෙයි හැම මාසෙම මේක සිදු වෙනවා. හැම මාසෙම ඊළඟ මාසෙත් මේ වගේ සූර්ය ග්‍රහය ඊළඟ රාශියට චලනය වෙනවා. හරි? එතකොට මේකයි නොනගත වේලාව කියලා අපි කතා කරේ. එතකොට මේ නොනගත වේලාවේදී අපිට මොනවද කරන්න පුළුවන් මොනවද කරන්න බැරි කියලා ඉතාමත්
පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. මොනගත වෙලාවෙදී අපිට කිසිම දෙයක් කරන්න බෑ. කිසිම දෙයක් කියලා කිව්වොත් මොකද්ද? අලිපපත්තු කරන්න බෑ. කෑම උයන්න බෑ. කෑම කන්න බෑ. හරි කිසිම දෙයක් Tamanගේ මේ ආධ්‍යාත්මික දේවල් ආධ්‍යාත්මික වැඩපිළිවෙල පන්සල් යන්න පුළුවන්, කෝවිල් යන්න පුළුවන්, පල්ලි යන්න පුළුවන්, ධර්ම දානය කරන්න පුළුවන්, ආධ්‍යාත්මික ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ආධ්‍යාත්මික පැත්තෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒක කිසිදු ගැටලුවක් නැහැ. කිසිදු ගැටලුවක් නැහැ. හරි ආධ්‍යාත්මික පැත්තෙන් අපිට යොමු වෙලා ඕනෑම දෙයක් කරන්න පුළුවන්. එතකොට මෙතනදී අපි නොනගත වේලාව 12:44 කියලා ගත්තා නම් 12:44 දක්වා නොනගත වේලාවක් තිබෙනවා කියලා ගත්තා නම් මේ නොනගත වේලාව තුල කිසිම දෙයක් කරන්න බෑ. කිසිම දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ ලිපපත්තු කරන එක නැත්නම් මේ කෑම උයන එක කෑම කන එක කිසිම දෙයක් කරන්න බෑ. මේක තමයි ඇත්ත. මේක තමයි සත්‍ය. මම ඒ ගැන මේ තිරේ ඔබට බලන්න පුළුවන්. නොනගත වේලාව කියන්නේ කොහොමද? මොකද්ද මේ නොනගත වේලාව තුල කරන්න පුළුවන් කියන එක මම දාන්නම්. ඒක ඔබ කියවලා බලන්න. කියවලා බලලා ඒ අන්ඩර්ස්ටෑන්ඩින් කරගන්න. තවත් ඕන නම් ඔබට ඉන්ටර්නෙට් එකට ගිහලා සර්ච් කරලා බලන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මේ නොනගත වේලාව කියන්නේ මොකද්ද? මොනවද මේ තුල කරන්න පුළුවන් කියලා ඔබට මේ සර්ච් එකක් දාලා බලන්න පුළුවන්. හරි බලන්න. හරි. එතකොට දැන් දීලා තිබෙනවා 2026 4 වෙනි මාසයේ 14 වෙනිදා උදෑසන 10:51ට මොකද්ද ලිප දැල්වීම ඒකල ලිපපත්තු කරන්න පුළුවන්. ලිපපත්තු කරන්න පුළුවන් නිකන් පත්තු කරලා තියෙන එකක් නෙමෙයිනේ. පත්තු කරලා නිකන් තියනවා නම් කමක් නැහැ. පත්තු කරලා නිකන් තියන්නේ නැහනේ. අනිවාර්යෙන් කෑම උයනවා. එතකොට මෙතනදී අපිට මොනවද වෙන්නේ? අර ආධ්‍යාත්මික දේවල් කොහොම අපි හතෑරලා අපි මේ කෑමට තමයි මොනවද කෑම උයන්නේ? මස් උයනවද, මාළු උයනවද, නැත්නම් වෙන මාරි දේවල් උයනවද? කොහොමද කන්නේ? කොහොමද බොන්නේ? මේක තමයි අපි කතා කරන්නේ. ඒතකොට මේ පූර්ව පුණ්‍ය කාලෙද මේක? එතකොට මේක පූර්ව පුණ්‍ය කාලයක් වෙනවද? නැහනේ. හොඳට කල්පනා කරලා බලන්න මම කියන දේවල්. හරි මේක මේ පුණ්‍ය කාලයක් වෙන්නේ නැහැ. නොනගත වෙලාවක් වෙන්නේ නැහැ. නොනගත වෙලාවෙදී කියලා මේවා කරන්න පුළුවන්ද? කරන්න බෑ. මම දන්නේ නැහැ මොකටද එයි මේම මේ නැකතක් අදලා දීලා මේ ලබා දීලා තිබෙන එක මම දන්නේ නැහැ. මේ අදපුවායි තමයි මිනිසුන්ට මේ ජනතාවට පැහැදිලි කරන්න ඕනේ. එයි මේ වගේ නොනගත වෙලාවෙදී නැකතක් ලබා දීලා තිබෙන කෙනෙක් පැහැදිලි කරන්න ඕනේ. හරි අනිවාර්යෙන් පැහැදිලි කරන්න ඕනේ. එයි මේම කරේ කියලා. එයි නොනගත වෙලාව තුල මේ පුණ්‍ය වෙලාව පුණ්‍ය කාලය තුල එයි මේ වගේ වෙලාවක් ලබා දුන්නේ කියන එක මම දන්නේ නැහැ. එයි දුන්නේ කියලා මගෙන් ආන්න එපා. දැන් ගොඩක් අය යනවා මගෙන් එයි මේ වගේ වෙලාවක් දුන්නේ කියලා මගෙන් අහනවා. ඉතින් මම දන්නවා මේ කොහොමද එයි මොකටද ඇදුවේ කියලා. හරි ඒ නිසා මම මේකට උත්තරයක් ලබා දෙන්නේ නැහැ. මම දන්නේ නැහැ එයි මේක ලබා දීලා තිබෙන්නේ කියන එක මම දන්නේ නැහැ. ඒ නිසා මේක අදපුවායින් තමයි ආන්න ඕනේ. නැත්නම් අදපුවායි මේක පැහැදිලි කරන්නට ඕනේ. එයි මේ වෙලාව ලබා දුන්නේ කියලා. හරි අදපුවාය ගොඩක් දක්ෂා ඉන්නවනේ. ගොඩක් දක්ෂා නිසා එයාලා මේක මොකක් හරි මේකට කතාවක් අදලා කියයි. හරි නමුත් ජනතාව මේක බලන අය ඇත්ත තේරුම් ගන්න. ඇත්ත තේරුම් අරගෙන ඔබලාගේ වැඩ පිළිවෙල ඔබලා හරියට කරන්න. ඊළඟට බලන්න කෑම කණ්ඩ වෙලාවක් දීලා තිනවා. ආහාර අනුභව කිරීමට වෙලාවක් දීලා තිබෙනවා 2026 4 වෙනි මාසේ 14 වෙනිදා දවල් 12:06ට. උන්ට මතක තියාගන්න මේ දවසේ අද දවසේ මේ 14 වෙනිදා වෙලා සුබ දවසක් නෙමෙයි. මරණ යෝගයක් තිබෙන දවසක්. සුබ දවසක් නෙමෙයි. ඒ නිසා මරණ යෝගයක් තියෙනවා කියලා කෑම කන්න නැතුව ලිපපත්තු කරන තින්න බෑනේ. ඒ නිසා තමයි අපි මේ බලන්න නොනගත වේලාවේදී මරණ යෝගයේදී මේ වගේ නැකත තුල මේ වගේ වෙලාවක් ලබා දුන්න එක හරිද වැරදිද? ඔබම කල්පනා කරලා බලන්න. කෑම භෝජන කරන්න. ඒ කියන්නේ මේ ආහාර අනුභවය කරන්නට දීලා තිනවා 12:06 කියන වෙලාව. තාම මේ නොනගත වෙලාව ඉවර නැහැ. නොනගත වෙලාව ඉවර වෙන්නේ 12:44. දැන් රජේ ලබා දීලා තියෙන නොනගත වෙලාව සවස් 3 වෙනකන් තිබුණා. එහෙනම් සවස් 3 වෙනකන් මොකක්ම කරන්න බෑ. සවස් 3:56 වෙනකන් මොකක්ම කරන්න බෑ. මම දැක්කා එක channel එකක් තුල එක ගුරුවරයෙක් ජ්‍යොතිෂ පාඨමාලාව අනිත් අයට කියලා දෙන්න ඕනේ ගුරුවරයෙක් වීඩියෝ එකක් දාලා තිබෙනවා. නොනගත වේලාව අදන්නේ පැය 12 විනාඩි 47ක් අරන් ගන්න ඕනේ. එතකොට මේ කාල සීමාව තුළ මේ නොනගත කාල සීමාව තුළ මේ වෙලාවට උදේ 10යි එයා දෙනවා නැකතක් දෙනවා වෙලාවක් දෙනවා. මේ උදේ පාන්දර 10 ගානට මේක කරන්න 12 ගානට 12:03ට 12:05ට කොයිද කැම ගන්න කියලා කියනවා. ඉතින් එයා කොහොමද මේ අනිත් අයට ජ්‍යොතිෂ පාඨමාලාව අධ්‍යාපනය ලබා දෙන්න කියන මම දන්නේ නැහැ. හරි කොහොමද මේ නොනගත වෙලාවේදී ඔබම කල්පනා කරලා බලන්න. මම මේ කියන දේවල් ඔබම කල්පනා කරලා බලන්න. పూర్ව පුණ්‍ය කාලය තුල මේ වගේ දේවල් කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම බෑ. එහෙමනම් අදී කියන විදිහට සවස් 3:56 වෙනකන්ද 3:58 වෙනකන්ද කොයිද දීලා තියනවාද වෙලාවක් කියලා තියෙනවනේ. අන්න ඒ වෙලාව වෙනකන් ඉන්න ඕනේ. ඉඳලා තමයි පස්සේ තමයි හැමදේම කරන්නට ඕනේ. ඉවපත්තු කරලා කෑම අදලා
ඔක්කොම කරන්න ඕනේ 3:56න් පස්සේ. පූර්ව පුණ්‍ය කාලේනේ. පුණ්‍ය කාලේ නැනගත වෙලාවනේ. නොනගත වෙලාවදී කරන්න බෑනේ. ඒ නිසා එතනින් පස්සේ තමයි කරන්න ඕනේ මේ රජය කියන විදිහට නම්. මේ වගේ හරි දැන් මම පැහැදිලි කරා නොනගත වෙලාව කොහොමද අදන්නට ඕනේ. ඇත්ත නොනගත වෙලාව මොකද්ද? සූර්යය ඇත්තටම චලනය වෙන්නේ කොහොමද? මේ ආක් 1 ආක් සෙකන්ඩ් එකට තප්පර 24ක් ඉක්මනින් චලනය කරලා ඉවරයි කවුද සූර්යග්‍රහය. ඒ නිසා අපි මේ ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. හරි? තප්පර 24යි නොනගත වෙලාව. හරි? ඕනේ නම් පාරම්පරික ජ්‍යොතිෂ අනුකූලව අපි අර පෑ ගානක් ගත්තනේ. ඒ නිසා මේ පෑ ගානට අරගෙන අපි නොනගත වෙලාවක් හදලා අපි පාවිච්චි කරමු. ඒක කමක් නැහැ. හරි? නමුත් මේ පෑ 12ක් කියලා කියන්නේ නිකන් පට්ටපල් බොරු වැඩක්. පෑ 12ක් ගන්නවා කියලා කියන්නේ මොකටද ගත්තේ කියලා ගත්ත අය විද්‍යාත්මක කූලව මේ ගත්ත විදිය කොහොමද කියන එක පැහැදිලි කරන්න ඕනේ. මේ මොකක් හරි channel එකට හරි මොකක් හරි ප්‍රසිද්ධව මේක කියන්න ඕනේ ජනතාවට. මේක පෑ 12ක් කොහොමද ගත්තේ කියලා. මොකද විද්‍යාත්මක මොකද්ද මේ විද්‍යාත්මක මේ තර්කය මොකද්ද කියන එක මේ කියන්න ඕනේ. හරි? පැහැදිලි කරන්න ඕනේ. හරි? ඊළඟට මම කියන්නම් එදා දවසේ ඒ කියන්නේ 14 වෙනිදා මම කිව්වේ මරණ යෝගයක් කියලා. ඒ නිසා අපිට මේ කාම කණ එක ලිපපත්තු කරන එක මේ දේවල් අපිට කරන්න පින්න බෑනේ. මේක කරන්න ඕනේ. ඒ නිසා තමයි සුබ වේලාව. ඒක නොනගත වේලාව ඉවරනට පස්සේ සුබ වේලාවක් ලබා දෙන්නේ. නොනගත වේලාව වෙනකන් කන්න බෑනේ. නොනගත වේලාව වෙනකන් මේ කාම අනුභවය කරන්න බෑනේ. නොනගත වේලාවක් නේ. කාම කන්නත් බෑනේ. ඒ නිසා ඉවසලා ඉන්න වෙනවා. හරි? මම කියපු 12:44 වෙනකන් ඉන්න වෙනවා. එතකොට මම ඔබට ලබා දෙන්නම් එදා දවසේ රාහු කාලය. රාහු කාලය තිබෙනවා. මේ රාහු කාලය කියන දේ උදේසා සවස වේලාව. උදේසා රාත්‍රියට. උදේ කාලයට වෙන්න පුළුවන්. රාත්‍රී කාලයට වෙන්න පුළුවන්. රාහු කාලය පොදුයි. සූර්ය උදය උදේ 6යි 3යි. එහෙමනම් රාහු කාලය එදී තිබෙනවා අඟහරුවාදා දවසේ රාහු කාලය 3යි 3 සිට. ඒක උදේ වෙන්න පුළුවන්. සවස වෙන්න පුළුවන්. හරි? 3යි 3 සිට 4:33 දක්වා රාහු කාලය තිබෙනවා. ඒකට මේ රාහු කාලය ඔබ අතරින්න. හරි? අනිවාර්යයෙන්ම රාහු කාලෙදි කිසිම දෙයක් කරන්න යන්න එපා. හරි? ඔබට හොඳට මතක තියාගන්න රාහු කාලය ඔලුවට දාගන්න 3යි 3 සිට 4:33 දක්වා කිසිම දෙයක් කරන්න එපා. මේක උදේ හරි සවස හරි. කවුරු මොන නැගත ලබා දුන්නොත් මේක කරන්න යන්න එපා. හරි? ඒ වගේම තමයි දැන් රාහුට වෙලාවක් තියෙනවා. ඔබ දන්නවද දන්නේ නැහැ කේතුටත් වෙලාවක් තිබෙනවා. හරි? රාහුට වෙලාවක් තිබෙනවා වගේම කේතු ග්‍රහයටත් වෙලාවක් තිබෙනවා. ඔබ දන්නවා සතියේ දවස් 7ක් තිබෙනවා. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා කියලා ග්‍රහයන් අධ්‍යනාට දවස් 7ක් ලබා දීලා තිබෙනවා. නමුත් රාහු ග්‍රහයටත් කේතු ග්‍රහයටත් දවසක් නැති නිසා හරි මේ ග්‍රහයන්ට හැමදාම දිනපතාම රාහු කාලය කියලා රාහුට වෙලාවකුත් පැය එකමාරක් වෙලාවකුත් කේතුට එකමාරක් වෙලාවකුත් ලබා දීලා තිබෙනවා. පව් කියලා. මම වීඩියෝට කිව්වේ පව් කියලා. අතට එහෙම දෙයක් නෙමෙයි. පැය එකමාරක් ලබා දීලා තිබෙනවා. හරි? එතකොට මේ එකමාර මේ දවස් තුල අඟහරුවාදා දවස් තුල කීයද දෙන්නේ කියලා අනිවාර්යයෙන් දැනගන්න. රාහුගේ වෙලාව සුබ නැත්නම් කේතුගේ වෙලාව සුබයිද? සුබ නැහැ. එහෙමනම් කේතුගේ වෙලාවට අපි කියන්නේ යමගණ්ඩ වේලාව. යමගණ්ඩ වේලාව. යම රජුවරයා යමවරයා මේ යමවරයාද යම රජවරයා දකින්න වේලාව. ඒක තමයි යමගණ්ඩ වේලාව කියලා කියන්නේ. යමගණ්ඩ වේලාව. යමගණ්ඩ වේලාව. රාහු කාලය සහ යමගණ්ඩ වේලාව. යමගණ්ඩ වේලාව කියන්නේ කේතුගේ වේලාව. කේතුගේ වේලාව කියලා තියාගන්නකෝ. හරි? එහෙනම් කේතුගේ වේලාව තිබෙන්නේ 9යි 3 සිට. හරි? මේක උදේ අවසර දෙකටම රාත්‍රියත් මේක ගන්න පුළුවන්. උදේට ගන්න පුළුවන් රාත්‍රියට ගන්න පුළුවන්. මේ රාහු කාලය සහ යමගණ්ඩ වේලාව 9යි 3 සිට 10:33 දක්වා යමගණ්ඩ වේලාවක් තිබෙනවා. ඉතින් මේ කාල සීමාව තුළ කිසිම දෙයක් කරන්න බෑ. හරි? උදේ මේ 3යි 3 සිට රාහු කාලය 4:33 දක්වා තියෙන මේ කාලෙත් කරන්න බෑ. ඒ වගේම යමගණ්ඩ වේලාව තිබෙනවා 9යි 3 සිට 10:33 දක්වා මේ කාල සීමාව තුළ කිසිම දෙයක් කවුරු මොන නැගත ලබා දුන්නොත් මේ කාලෙදි කිසිම දෙයක් කරන්න බෑ. හරි? රයිට්. එහෙමනම් මම ඔබට ලබා දෙන්නම් වේලාවල්. මේ වේලාව තුළ ඔබ ඕනෑම දෙයක් කරන්න. ඕනෑම වැඩක් කරන්න. කිසිම ගැටලුවක් නැහැ. හරි? එහෙමනම් එදා දවසේ 14 වෙනිදා හරි 4 වෙනි මාසේ 2026 සුබ ඕරාව තිබෙනවා. නොනගත වේලාව ඉවර වෙලා. නොනගත වේලාව මම ගත්තේ 12:44 නේ. අර පැය 6ක් අරගෙන 3:58 වෙනකන් 3 ගාන වෙනකන් ගන්න අවශ්‍ය නැහැ. හරි? 12:44 වෙනකන් ගත්තා නම් ඇති. ගොඩාක් උන්ටම ප්‍රමාණවත්.
හොඳටම ප්‍රමාණවත් 12:48 කියලා කියන්නේ නොනගත වේලාව හොඳටම ප්‍රමාණවත් දවල් 12:44 කියන දේ. ඒ නිසා අර මං කිව්වර තප්පර 24න් චලනය කරන ග්‍රහයට අපි මේ පැය 3ක් වැඩිම දීලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. තප්පර 24න් කරකින මේ රාශියෙන් රාශියට එන සූර්ය ග්‍රහය ඇවිල්ලා ඉවරයි. සෙටල් වෙලා ඉවරයි. හරි? ඒතර අර බොරුවට නිකන් කියන්න ඕනේ නැහැ. අරගෙන ඉවරලා සෙටල් වෙන්න ඕනේ, මෙතන එන්න ඕනේ, අතන එන්න ඕනේ, මැද හරියට එන්න ඕනේ. මේ මෙතන එන්න ඕනේ. ඒව ඔක්කොම පට්ටපල් බොරු. එහෙම කිසිම දෙයක් නැහැ. ග්‍රහය ඒ මොනවාද මේ ගේට්ටුවක්ද දාලා තියෙන්නේ, පාලමක්ද දාලා තියෙන්නේ. මේ අහසේ මේ මණ්ඩලයේ කියන්නේ ග්‍රහ මණ්ඩලයේ පාලමක් දාලා නැහැනේ, ගේට්ටුවක් දාලා නැහැනේ. ඒ නිසා මෙතන ඉඳලා අර රාශිය ඉඳලා රාශිය කියලා කියන්නේ මොකක්ද ඉරක් ගහලා වෙන් කරලා නෙමෙයි තියෙන්නේ. ඊටමත් සූක්ෂම ලෙස තියෙන කිට්ටුවේ තියෙන මේ රේඛාවල්. ඒ නිසා මේ රේඛාව ඉඳලා ඒ රේඛාවට යන්න තප්පර ගානක් යන්නේ. ඒතකොට මේ තප්පර ගානට වැඩිපුරම අපි පැය 3ක් වැඩිපුරම අරගෙන අපි නොනගත වේලාව අදලා තිබෙනවා. ඒ නිසා නොනගත වේලාව දවල් 12:44 ඉවරයි. මේක හොඳට මතක තියාගන්න. එතකොට මම ලබා දෙන්න සුබ ඕරාව. ඔන්න ගුරුගේ ඕරාවක් එනවා. ගුරුගේ ඕරාවක් එනවා දවල් 12:44 සිට දවල් 12:44 සිට දවල් 1:03 දක්වා. මේක ගුරුගේ ඕරාව. තාමත් හොඳ ඕරාවක්. තාමත් සුබ වේලාවක්. හරි? දවල් 12:44 සිට දවල් 1:03 වෙනකන් ඕරාවක් එනවා. මේක ගුරුගේ ඕරාව. මේ ගුරුගේ ඕරාවේදී ඔබට ඕනම වැඩක් කරන්න පුළුවන්. හරි? ඊළඟට සවස. දැන් සවස 4:33 වෙනකන් රාහු කාලේ දිනවා කියලා මම කිව්වනේ. ඒ නිසා ඒ කාලේ ඉවර වෙනකන් ඉඳලා ඊට පස්සේ සවස 4:33 සිට සවස 4:33 සිට සවස 5:03 දක්වා බුධගේ ඕරාවක් එනවා. බුධගේ ඕරාවක් එනවා. අන්න මේ ඕරාවත් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. මේ ඕරාවත් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. හරි? ඊළඟට එනවා සවස 5:03 සිට සවස 6:03 දක්වා චන්ද්‍රයාගේ ඕරාව. සඳු ඕරාව. මේ ඕරාවත් ඔබට පාවිච්චි කරන්න පුළුවන් සුබ වේලාව සුබ වැඩවලට. හරි? සවස 5:03 සිට 6:03 දක්වා වේලාවත් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. කැම ගන්න මේ උයන්ඩ හරි නැත්නම් කණ්ඩ හරි මේ මොකක් හරි ඔබට මේ වේලාවල් පාවිච්චි කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි? ඒ වගේම රාත්‍රී 7:03 සිට රාත්‍රී 7:03 සිට රාත්‍රී 8:03 දක්වා ගුරුගේ ඕරාවක් එනවා. ගුරු ග්‍රහයාගේ ඕරාවක් එනවා. ගුරු ග්‍රහයාගේ ඕරාවක් එනවා. 7:03 සිට 8:03 දක්වා මම තිරේ ඔබට දානවා. ඔබට බලා ගන්න පුළුවන්. බලාගෙන ඔබ ලියලා තියාගන්න. මම දීපු වෙලාව ටික රාත්‍රී 7:03 සිට රාත්‍රී 8:03 දක්වා ගුරුගේ ඕරාවක් එනවා. ඒ නිසා මේ ඕරාව ඔබ පාවිච්චි කරන්න කිසිම ගැටලුවක් නැතුව වැඩ ටික කරන්න පුළුවන්. හරි? ඒ නිසා මම කියන්නේ නැහැ දැන් ගොඩක් මම කොච්චර කිව්වොත් ගොඩක් අයට අර දීපු නැගත තියෙනවනේ. කවුරු හරි දීපු නැගත තියෙනවනේ. මේ නැගත කරන්න ඕනේ කියන එක ගොඩක් අයට ඇති. එහෙම විශ්වාස කරන අය එහෙම කරන්න. එහෙම ගැටලුවක් නැහැ. මොකද මම කිව්වනේ. දැන් විද්‍යාත්මක කූලව තප්පර 24 කියලා. තප්පර 24යි මේ ග්‍රහය චලනය වෙලා ඊළඟ රාශි චක්‍රයට යන්නේ. ඒ නිසා තප්පර 24ක් නිසා විද්‍යාව විශ්වාස කරන අය අර විදිහට තප්පර ගණක් අතහැරලා තමයි වැඩ ටික ඔක්කොම කරන්න පුළුවන්. හරි? ජ්‍යොතිෂ විශ්වාස කරන අය අර මම කියපු වගේ අර උදේ 6:20 සිට 12:44 දක්වා මේ මොනවාද නොනගත වේලාව කියලා අරගෙන ඒ වේලාව අයින් කරලා පස්සුව තමන්ගේ වැඩ ටික සුබ වේලාවෙදී කරන්න පුළුවන්. හරි? මතක තියාගන්න. එhmenan මම හිතනවා මම මේ පැහැදිලි කරපු විස්තර ඔබට ගොඩාක් ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඔබට පැහැදිලි වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. හරි? මම අවශ්‍ය කරොත් විතරයි වීඩියෝ දාන්නේ. මම හැමදාම මේක අනවශ්‍ය වීඩියෝ දාන ඉන්නේ නැහැ. හරි? කවුරු හරි මේ වගේ වැදගත් ප්‍රශ්නයක් යොමු කරොත් මම අනිවාර්යයෙන්ම මේක වැදගත්ද නැද්ද කියලා මම බලනවා. මම ගොඩක් කාර්යබහුලයි. ඒ නිසා මම බලනවා මේක වැදගත්ද නැද්ද කියලා බලනවා. මේක දැන් අවශ්‍යද නැද්ද කියලා බලනවා. එම් බලලා තමයි මම මේකට උත්තරයක් ලබා දෙන්නේ. නැත්නම් හැම කෙනාම ආන ප්‍රශ්න වලට මම වාඩි වෙලා ඒකට කියා ඉන්නේ නැහැ. හරි? වැදගත් නම් මම ඒකට උත්තරයක් දෙනවා අනිවාර්යයෙන්ම ඉමීඩියට්ලි මම උත්තරයක් දෙනවා. ඒ නිසා මේ උත්තරේ මම ලබා දුන්නේ කාටවත් බනින්න ඕ කෑ ගන්න ඕ නැත්නම් කාටවත් දොස් කියන්න ඕ නෑ. හරි? අන්ඩර්ස්ටෑන්ඩින් කරගන්න. ඇත්ත දේ සත්‍ය දේ අන්ඩර්ස්ටෑන්ඩින් කරගන්න. මොකද්ද මෙතන වෙන්නේ? මොනවද ඇත්ත දේ මොනවද සත්‍ය දේ කියන අන්ඩර්ස්ටෑන්ඩින් කරගෙන වැඩක් කරන්න. ඊළඟ අවුරුද්දේවත් හරියට නැගතක් හදන්න. ඊළඟ අවුරුද්දේවත් හරියට අර බොරුවට නිකන් 12 විනාඩි 48ක් ගන්න නැතුව හරි හරියට බලලා කල්පනා කරලා අන්ඩර්ස්ටෑන්ඩින් කරගෙන රණ්ඩු නැතුව අර පාර්ශව රණ්ඩු කරගෙන නැතුව හරියට හොඳට අවබෝධ කරගෙන වැඩක් කරලා හරි මේ නැකතක් ජනතාවට රටේ ජනතාවට ලෝක ජනතාවට ලබා දෙන්න. එවනම් ඔබ සියලු දෙනාටම
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.